ලෝකේ තෙල් සැපයුම අඩු වෙලා තෙල් උත්පාදනය කරන තැන්වලට බෝම්බ ගහලා තෙල් සැපයුම අඩු වෙලා ගුවන් යානා වැඩ කරන්නේ ගුවන් යානා ඉන්ධන නැහැ. හිඟයි. හෝමුස් වහලා හෝමුස් දෙන්නේ යුවන් වලින් ගෙවන අයට ට්‍රම්ප් කියලා තියෙන තව පැය 48ක් ඇතුළත හෝමුස් ඇරියේ නැත්තම් ඉරානය ලෝක සිතියමෙන් අයින් කරනවා කියලා. ඉරානය කියන පුළුවන් නම් අයින් කරපන් ඉස්සල්ලා අපි උඹව අයින් කරනවා කියලා. ඒ නිසාම ඔබට පේන්න ඇති තෙල් සැපයුම මොකද වුනේ දැන් අඩු වුණා. තෙල් සැපයුම අඩු වුණා සැපයුම වක්‍රේ වමට ගියා මිල නැග්ගා. ලංකාවෙත් මිල නැගලා ලෝකෙ තෙල් මිලත් නැගලා. ඒ ප්‍රතිඵල හෙට අනිද්දා අනිත් හැම මේ ඔයිල් සම්බන්ධ එක පළවෙනිම බලපාන තැන කියන බා තෙල් මිල ඉහළ යාම මුලින් බලපාන කොට ට්‍රාන්ස්පෝර්ට් ප්‍රවාහනයේ නැව් ගුවන් යාන වාහන බස් මේවත් එක්ක ටැක්සි සමහර රටවල ටැක්සිමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේවෙන් එක පැත්තකින් තවත් බලශක්ති ප්‍රභවවලට යොමු වීම පිළිබඳ මිනිස්සු කතා බහ කරනවා. ඊළඟට තව ඔබට මේ වහරහා පේන දේවල් තමයි තෙල් මිල ඉහළ යාම තුල නිෂ්පාදන බලාගාරවල තියෙන දේවල් බඩු මිල ඉහළ යන ඒවා හෙට අනිත් වෙද්දී අපිට දකින්න ලැබෙන දේවල්. අනිත් පැත්තෙන් ලංකාවේ සංචාරක කර්මාන්තයෙන් අඩපණ වෙලා ෆ්ලයිට් නැහැ, සංචාරකයෝ එන්නේ නැහැ, හෝටල් වල කාමර හිස්, ආදායම් අඩුයි. හැම පැත්තෙම